කියන කම්පැනි එකේ ඩිජිටල් මාකටිං කැටගරි එක ගැන අද කතා කරන්න යන්නේ. මේ අපේ ප්‍රයිම් මිනිස් ට්‍රේඩිං සිග්නල්ස් ගෲප් එකේ වීඩියෝස් ටික. මේක ඇවිල්ලා අපි ට්‍රේඩිං බෙජ් එකේ වීඩියෝ සීරීස් එක. එතකොට ඔයාලට ඩිජිටල් මාකටිං වීඩියෝ සීරීස් එක මම ඩිජිටල් මාකටිං ගෲප් එකට දානවා. හරි, මම ඔයාලට අද මේ ඩිජිටල් මාකටිං කියන්නේ මොකක්ද? ඩිජිටල් මාකටිං කියන්නේ කම්පැනි එකක් ප්‍රමෝට් කරන වැඩක්. ඒ කියන්නේ FB ads හදන්න පුළුවන්, Google ads හදන්න පුළුවන්, SEO කරන්න පුළුවන් කියන එක තමයි අපි ඩිජිටල් මාකටිං කැටගරි එකේ කතා කරන්නේ. මේ අපේ ඩිජිටල් මාකටිං කැටගරි එක Google ads, FB ads, SEO කියන කොටස් තුනකට බෙදලා යනවා. ඒ ගැන වෙන වෙනම අපේ වීඩියෝ සීරීස් එක කතා කරනවා. එතකොට මම මේ ගැන කතා කරන්න ආවේ ඉන්ට්‍රොඩියුස් එකක් විතරයි. එතකොට මේක ඔයාලට කරන්න තියෙන්නේ දැන් ඔයාගේ මේ සම්බන්ධ ස්කිල් එකක් තියෙනවා නම් අපි එයාලා වෙනම වර්ග කරනවා. එතකොට ස්කිල් එකක් නැත්නම් එයාලා අපි සම්පූර්ණයෙන්ම ගයිඩ් කරනවා. ඒ කියන්නේ එයාලට වීඩියෝ සෙෂන් එකක්ම ගේනවා. ඔයා මේ වීඩියෝ බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න නොලෙජ් එකක් තියෙනවද නැද්ද කියලා. එතකොට අපි වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යනවා. හැමෝටම නොලෙජ් එක තියෙනවා නම් වීඩියෝ සීරීස් එක කරන්නේ අපි ඔයාලට එතනින් එහාට තියෙන ඉන්කම් එකක් ගන්න තියෙන වැඩ ටික විතරයි අපි කරන්නේ. එතකොට මේ ඩිජිටල් මාකටිං කැටගරි එක හරහා අපි කම්පැනි එකේ සර්විස් එක හොඳට දෙන්න ඕන හින්දා අපි වීඩියෝ සෙෂන් එක කරගෙන යනවා. ඔයාලට තියෙන්නේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන අපේ මේන් WhatsApp channel එකට join වෙන්න ඕන. අපේ මේන්ලි නිවුස් යන්නේ මේ channel එකට. එතකොට මොකක් හරි error එකක් තියෙනවා නම් මගේ WhatsApp number එකට message එකක් දාන්න පුළුවන්. ඒකත් comment box එකේ තියෙනවා. එතකොට ඩිජිටල් මාකටිං ගැන ගත්තාම ඔයාලට තියෙන්නේ සම්පූර්ණයෙන් එඩිටිං වැඩක්. එතකොට මේ සර්විස් එක ඔයා හොඳට මහන්සි වෙලා කරගෙන ගියොත් එහෙම monthly 15000ක් 35000ක් වගේ ඉන්කම් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට තියෙන්නේ මේක ඇවිල්ලා no risk no investment. එතකොට ඔයාලට තියෙන්නේ මහන්සි වෙලා තමන්ගේ ස්කිල් එක build up කරගන්න තියෙන්නේ. නම් පොඩි අයිඩියා එකක් දුන්නේ මේක දැන් අපි ඔයා ඉන්කම් එක ගන්නවා නම් ඔයාලට මුලින් ඉඳලා පාත් එක හදා ගන්න ඕනේ විදිය ගැන අපි කියලා දෙනවා. ඩිජිටල් මාකටිං කැටගරි එකේ ඔයා ඉගෙන ගන්න ඕනේ Google ads, FB ads, එතකොට SEO කරන විදිය ඒ කොටස් තුන විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි මේ කොටස් තුන ගැන වෙන වෙනම වීඩියෝ සෙෂන් එකේ කතා කරනවා. අපි ඊළඟට කතා කරනවා FB ads ගැන. එතකොට මේ කොටස් තුන ඉගෙන ගත්තාම ඔයාලට අපි දැන් ඉන්කම් එක හදා ගන්න ඕන පාත් එක හදලා දෙනවා. කියන්නේ ඔයාලට සර්විස් එක සපයන ස්කිල් එක බිල්ඩ් අප් වුණාට පස්සේ අපි ඕඩර්ස් ටික දෙනවා. ඔයාලට තියෙන එක ෆිල් කරලා ඔයාගේ ඉන්කම් එක හදාගන්න එක විතරයි. ඔයාලට තියෙන්නේ මහන්සි වැඩ කරන්න විතරයි. හරි, එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට නොලෙජ් එකක් තියෙනවා නම් හො නැත්නම් කමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න.